ඇත්තටම අපි අද මේ විවෘත කරන්නේ ටිකක් වෙනස් සංකල්පයක්. ඒ අපිට එහෙම වෙනස් සංකල්පයක් අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ සෞඛ්‍ය සේවය ඇත්තටම හැදිලා තියුනේ මැලේරියා වසංගත කාලේ තිබිච්ච අභියෝගات එක්ක. ඊට පස්සේ අපිට මේකේ තියෙන ව්‍යුහාත්මක යම් වෙනස්කමක් ඒ වගේම පරිපාලන යාන්ත්‍රණ යම් වෙනස්කමක් මේ සිස්ටමෙන් ඉල්ලා සිටිනවා. ඒක අපිට පේන්නේ අපේ තියෙන යම් සෞඛ්‍ය නිර්ණායක එක තැන පොඩ්ඩක් නැවතිච්ච ස්වරූපයක් තියෙනවා. ඒ වගේම අපිට තියෙන අභියෝග දවසින් දවස වෙනස් වෙමින් තියෙනවා. ඒතකොට ඒ අභියෝග අතර විශේෂයෙන්ම කතා කරා වගේ මේ බෝ නොවන රෝග කියන එක අපිට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ඒතකොට බෝ නොවන රෝග සම්බන්ධ වූ අභියෝගයේදී එකක් තමයි අපිට මේ රෝගීන් මූලික අවස්ථාවේ අපිට හඳුනා ගැනීම මගහැරලා තියෙනවා. ඒක නිසා බොහෝ සංකුලතාත් එක්ක ආවහම ඊටමන් මිල අධික ප්‍රතිකාර විදි තමයි අපිට තියෙන්නේ. සංකුලතාත් එක්ක ආව මේ මිල අධික ප්‍රතිකාර විදි සඳහා වෙන පිරිවැය ඊටමත්ම විශාලයි. ඒක අපේ වගේ රටකට දරන්න බෑ. නමුත් මූලික අවස්ථාවකම අපිට හඳුනා ගන්න පුළුවන් නම් බොහෝ අඩු මුදලකින් අපිට ඒ වගේම වැඩි ජීවිත කාලයක් වැඩි හොඳ ගුණාත්මක ජීවිත කාලයක් ගත කරන්න ඒ රෝගීන්ට ඒ වගේම රෝගියෙක් නොවි ඔහුට ඒ රෝගය පාලනය කරගෙන ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. අපේ එක්තකොට එක අරමුණක් ඒක. අනිත් අරමුණ තමයි අපිට මග ඇරිලාම තියෙන තව පිටසක් තමයි මේ රෝගයවල උස්සන්න අවස්ථාවට ඇවිල්ලි ඉවර වෙලා ඔවුන්ව රැක බලා ගැනීමේ තත්ත්වයට ආවට පස්සේ අපේ සමාජයෙන් ඔවුන්ව ගිලිහිලා යනවා. උන්ට රෝහල් පද්ධති තුලත් ඉඩක් නැහැ, සමාජයේත් ඉඩක් නැහැ. ඒකේ අවසාන ප්‍රතිපදාව වෙලා තියෙන තව බොහෝ කලක් ජීවත් වෙන්න පුළුවන් රෝගීන්ට ජීවිතය අහිමි වෙලා යනවා. ඒක නිසා මෙන්න මේ පුනරුත්ථාපන පැත්ත ඒ වගේම හුඟම් අසාධ්‍ය වෙච්ච රෝගීන් නිවස්වල තියලා බලා ගැනීම ඒ වගේම අර මම මුලින්ම කියපු මූලික අවස්ථාවේ රෝග හඳුනා ගැනීමේදී සෑහෙන වැඩ කොටසක් අපි හිතනවා මේ ඒකකයන් මගින් ඉටු කරයි කියලා. ඉතින් ඒක තමයි අපේ මූලික අරමුණ. මේවා වලින් අපිට සෑහෙන්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ අර අපි නැවතිලා තියෙන දර්ශක ගොඩක් ඉස්සරහට එන්න පුළුවන්. ඒ දර්ශක ඉස්සරහට එනවා කියන්නේ අපිට එහෙම ලකුණු වලින් ඉස්සරහට ඒමක් වගේම අපේ ජීවිතවල ගුණාත්මක භාවයෙන් ඉස්සරහට ඒමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ සෞඛ්‍යයට යොදන විශාල ධනස්කන්ධය අපිට වඩාත් විධිමත් විදිහට ඔබගේ ජීවිතවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා යොදා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේක ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ වැදගත් අවස්ථාවේ පළවෙනි අවස්ථාව මධ්‍යම පළාතේ මේ ප්‍රදේශයට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මම හිතන්නේ අපිට පුළුවන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අයත් ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත් වෙන ඔබත් එකතු වෙලා එක යුනිට් එකක් විදිහට එක ටීම් එකක් විදිහට වැඩ කරලා මේ අභියෝග ජය ගන්න. ඒ සඳහා අපි අපේ අමාත්‍යාංශයේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. අපි එක් වෙලා මේ ගමන යමු. බොහොම